ආයුබෝවන් දුවේ පුතේ ලර්නින් ලැබ් YouTube channel එකට ඔන්න ඔයාලා වෙන ආයෙත් ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. අපි දැන් මේ වෙනකොට 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වාම අපි විශේෂිත තෝරාගත්ත පාඩමක විශේෂ ගැටලුවක් එක්ක අපි වීඩියෝ කිහිපයක් අරන් ආවා. එහෙනම් අද අපි අරන් ඉන්නේ 10 වසරේ දුව පුතාට. 10 වසරේ දුවේ පුතේ ඔයාලට තියෙනවා විශේෂ පාඩමක් ගණන් වල සූත්‍ර කියලා පාඩමක්. එතකොට මේ සූත්‍ර පාඩමත් අපිට විශේෂයෙන් වැදගත් වෙනවා සාමාන්‍ය පෙළ විභාගයේදී. ඔයාලගේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලියන් තියෙන පළවෙනි ප්‍රශ්න 34 එන්න පුළුවන් ප්‍රශ්නයක් බවට සූත්‍ර පාඩම තියෙනවා. මේක දුවේ පුතේ 10 වසර විතරක් නෙවෙයි සාමාන්‍ය පෙළ විභාගයේ මුහුණ දෙන්න ඉන්න දරුවෝ උනත් ඊට කලින් වසරවල දුව දරුවන්ට තුනත් විශේෂ පාඩමක් වෙනවා මේ සූත්‍ර කියන පාඩම. පුතේ සූත්‍රයක් කියන්නේ මොකක්ද? දැන් ඔයාලට දැන් පේනවා මේ බෝඩ් එකේ මම දැන්ටම සූත්‍රයක් ලියලා තියෙනවා. මොකද්ද? v වර්ගය සමාන u වර්ගය ධන 2as. සූත්‍රයක් හැදෙන්න දුවේ පුතේ ඉස්සරම අපි ඒක දැනගෙන ඉන්න ඕනේ. මොකද්ද මේ දැන් අපි කවුරුහරි මේක සූත්‍රයක් කියලා පෙන්නුවට අපිට ප්‍රශ්නයක් එන්න පුළුවන්. කොහොමද ඇයි අපි මේකට සූත්‍රයක් කියලා අපි නම දාන්නේ? නේද? සූත්‍රය කියලා නම ආවේ කොහොමද? ගැටලු තියෙනවානේ. එතකොට දුවේ පුතේ සූත්‍රයක් කියන්නේ මොකක් හරි භෞතික රාශි දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක ගුණිතයක් හෝ එකතුවක් හෝ හරි නිසා අපිට හම්බ වෙන දෙයකට තමයි අපි කියන්නේ සූත්‍රයක් කියලා. දැන් මම උදාහරණයක් ඔයාලට පෙන්නන්නම් සූත්‍රයක් හැදෙන විදිය. අපි ගමු පුතේ සමචතුරස්‍රයක් ගත්තොත් සමචතුරස්‍රයක් ගමු. අපි හිතමු මේ සමචතුරස්‍රය පාදයක දිග a කියලා අපි සලකමු. පාදයක දිග a වෙච්ච සමචතුරස්‍රයක්. දැන් මේක අපිට කියනවා වර්ගඵලය හොයන්න කියලා. හරිද? අපිට කියනවා මේකේ වර්ගඵලය හොයන්න කියලා. හරි. අපි දන්නවා 6 වසරේ නම් අපි දන්න දෙයක් සමචතුරස්‍රයක් කියන්නේ පුතේ මොකද්ද? පාද හතරම දිගින් සමානයි. දැන් මේකට අපිට a කියලා දීලා තියෙනවා නම් අනිවාර්යෙන් මේ පාදෙ දිගත් a, මේ පාදෙ දිගත් a, මේ පාදෙ දිගත් a. ඔන්න ඔය විදිහට අපිට දා ගන්න පුළුවන්. හරි. ඒ වගේම අපි දන්නවා සමචතුරස්‍රයක, ඍජුකෝණාශ්‍රයක ඔය කියන දෙකේම වර්ගඵලය හොයන සූත්‍රය මොකද්ද? වර්ගඵලය කියන්නේ මෙන්න මේකේ තියෙන මේ පෘෂ්ඨේ කොච්චර ප්‍රමාණයක් තියනවද? හරි. මේ සමචතුරස්‍රයේ කොච්චර ප්‍රමාණයක් මේ අවකාශයෙන් ඉඩක් අරන් තියනවද? ඒක තමයි අපි මේ හොයන්නේ. එතකොට දැන් මේ සමචතුරස්‍රය මේ කොටසේ වර්ගඵලය හොයන සූත්‍රය තමයි අපි දුවදරු දන්නවා. දිග වැඩි කිරීම පළල. එහෙමනේ. දිග වැඩි කිරීම පළල. එහෙනම් අපි හිතමු වර්ගඵලයට අපි දාගමු කැපිටල් A කියලා. සමානයි දිග සිම්පල් A පළලත් කොච්චරද? සිම්පල් A. හරිද? එහෙනම් එතකොට අපිට ඔන්න අපි දැන් මේක අපිට උන් තවදුරටත් මේවා කරගන්න පුළුවන්. ඔන්න A සමානයි A වැඩි කිරීම A පුතේ. A වල මොකද්ද? වර්ගයනේ. හරි. ඕනෑම සංඛ්‍යා එකම සංඛ්‍යා දෙක ගුණිතයක් කියන්නේ ඒකේ වර්ගමූලය. වර්ගයක් වෙනවා වගේ. එතකොට දුවේ පුතේ වෙන්න මේ තමයි සූත්‍රය. මොකද්ද? භෞතික රාශි දෙකක්. මොකද්ද භෞතික රාශිය? භෞතික රාශිය කියනවා සමහරවිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද්ද මේකේ දැන් මේ අපි මේ මැනීමට ගන්නෙ දිගක්නේ. ඒක භෞතික රාශිය. එතකොට දිග තමයි A. එහෙනම් අපි මේ භෞතික රාශියක දැන් මෙතනලා තියෙන භෞතික රාශි දෙකක ගුණිතයක්. මේ දිග සහ පළල කියන එක. එතකොට අන්න ඒ විදිහට හදාගත්ත මේ අවසානයේ එන දෙයට අපි කියනවා සූත්‍රයක් කියලා. නේද? දැන් මේකේ තියෙන්නේ අපේ පාඩමේ තියෙන සූත්‍ර උක්ත කිරීම. උක්ත කරනවා අන්න. ඊළඟට ඔයාලා දැනගන්න ඕන තමයි සූත්‍රයක් උක්ත කරනවා කියන එක. හරි. අපි ඒකත් බලමු. සූත්‍ර උක්ත කිරීම. දැන් මම ඔයාලට ඒකත් උදාහරණයක් ඇසුරින් ඔයාලට පෙන්නන්නම්කෝ. මම ගන්න මෙහෙම එකක්. v සමානයි u ධන at. ඔන්න ඔහොම කියලා සූත්‍රයක් තියෙනවා කියලා අපි හිතමු. මෙතනක් තියෙන අර අපි කිව්වොත් භෞතික රාශියක්. හරිද?
මේක මේ අවසාන ප්‍රවේගය, ආරම්භක ප්‍රවේගය, ඒ වලට ත්වරණය කියනවා. T කියන්නේ කාලය. ඔයාලා තව ටිකක් ඉස්සරහට ඉගෙන ගන්නකොට ඔයගොල්ලෝ දැන් A level වලට maths බයෝ වගේ ඒවා තෝරගන්නවා. ෆිසික්ස් භෞතික විද්‍යාවට තියෙනවා මෙන්න මේ සූත්‍ර ඉගෙන ගන්න තියෙනවා. ඒ විතරක් නෙමෙයි O level විද්‍යාවල වුණත් මේ සහ ගණිතයේත් මම හිතන්නේ හම්බ වෙනවා. මේ වගේ සූත්‍ර අපිට හම්බ වෙනවා ආදේශ කළ ගණන් හදන්න. හරි. මම එහෙම එකක් තමයි ගත්තේ. ඔන්න සූත්‍රය. භෞතික රාශි ටිකක් එකතු වෙලා ගුණ වෙලක් තියෙනවා. දැන් අපිට කියනවා පුතේ මේකේ u උක්ත කරන්න. ඔන්න අපිට දෙනවා ගානක්. u උක්ත කරන්න. අන්න. මොකද්ද දුවේ පුතේ උක්ත කරනවා කියන්නේ? උක්ත කරනවා කියන්නේ අපිට දැන් මේ සමීකරණය ගත්තොත් තමයි මේ සමීකරණය ඉස්සරහම කියලා දෙන්නකෝ. මේ සමීකරණය උක්ත වෙලා තින්නේ කවුද? උක්ත වෙනවා කියන්නේ සමීකරණයක එක පැත්තක මේ ප්‍රදේශය හෝ මේ පැත්ත ඕන පැත්තක තනි වෙලා ඒ භෞතික රාශිය එයා ඉන්නේ තනියෙන්. හරි. ඉන්නවා නම් එයාට දෙන්න මෙයාට දැන් මේ සූත්‍රයේ වීනේ එහෙනම් මෙයා කියනවා මෙයා තමයි උක්ත වෙලා ඉන්නේ යා. උක්ත රාශිය විදිහට ඉන්නේ v. එහෙනම් දුවේ පුතේ උක්ත කරනවා කියන්නේ මේ සමීකරණයක එක ප්‍රදේශයක මේ ඕන පැත්තක් වෙන්න පුළුවන් වම හෝ දකුණ ඕන පැත්තක එයා තනි රාශිය විදිහට ඉන්නවනම් අපි යාට කියනවා ඒ සමීකරණය එයා උක්ත වෙලා ඉන්න කියලා. හරිද? එතකොට දැන් මේක u උක්ත කරනවා. හරි. දැන් මේ බලන්න මේ සමීකරණය u උක්ත වෙලා නෙවෙයි ඉන්නේ. එයා ඉන්නේ මේ AT කියන පදයක් එක්ක එකතු වෙලා තමයි ඉන්නේ. දැන් අපි දන්නවා උක්ත කරනවා කියලා කියන්නේ මෙයාව අපි සමීකරණය මොකද කරගන්න ඕනේ? මේ පැත්තේ හෝ අර පැත්තේ තනි කරගන්න ඕනේ. හරි. අපිට වඩාම ලේසි වැඩේ මොකද්ද? දැන් බලමු අපි ඒකත් හිතන්න ඕනේ. මෙතන u උක්ත කරන්න ඕනේ නම් දැන් අපි හිතමු එහෙනම් අපිට ඔන්න හිතනවා මේ පැත්තට යවුවම මෙයා තනි වෙනවා මෙයා මේ පැත්තට යවුවම හරි කියලා. හරි. හැබැයි එතෙන්දී ඒ දේ කරන්න පුළුවන්. දැන් බලමුකෝ අපි දැන් මම කිව්ව විදිහට කරලා මොකද කරන්නේ? u මෙතන තියෙන ධනනේ. ධන u කියන එක සමාන කිරීම ලකුණෙන් එහා පැත්තට අපි යවද්දී මොකද වෙන්නේ? අගේ ලකුණ මාරු වෙනවා. ඍණ u වෙනවා. සමානයි. දැන් මේ v කියලා ඉන්න කෙනා ඉන්නවනේ. එයා අර පැත්තට එද්දි ඍණ වෙනවා. එහෙනම් මෙහෙම වෙන්නේ. ඕන්න අපිට AT ඉස්සරහම ලියලා කොහොම ලියා ගන්න පුළුවන්? දැන් දුවේ පුතේ මේක උක්ත වෙලාද? උක්ත වෙලා. හැබැයි මොකදලා තියෙන්නේ? අපිට ඕනේ u. මෙතන තියෙන ධන u. හැබැයි මෙතන වෙලා තියෙන ඍණ u. හරි. කොහොම ප්‍රශ්නේ නෝනේ. එතකොට දුවේ පුතේ ගොඩක්ම අපිට ලේසි. අපිට වැරදෙන්නේ නැති හොඳම විදිය තමයි අපි මේක ධන විදිහටම. හරිද? සංගුණික ඉස්සරහින් තියෙන ධන විදිහටම තනි කරගත්තොත් වඩා ලේසි. නැත්තම් මේකත් අපිට පුළුවන් තව ස්ටෙප් එකක් විදිහට මේ මුළු සමීකරණය ඍණයෙන් බෙදන්න ඕනේ. ඊට වඩා ලේසි අපිට මොකද කරන්නේ? දැන් මෙයා ධන විදිහට ඉන්න පැත්තේ තියාගෙන ඒ හැර අනිත් අගයන් එහා පැත්තට යවනවා. දැන් කොහොමද එතකොට අපි මේක ගන්නද? v සමානයි u ධන at නේ. එහෙනම් u තනි වෙන්න at කියන පදේ මේවා at කියන පදේ ඉන්නේ මේ ධන. එයාට ඇවිල්ලා තියෙන ධන. එහෙනම් එයාව යවනවා එහා පැත්තට. එහෙනම් මොකද වෙන්නේ? v ඍණ at අන්න ඍණ at සමානයි u. ඔන්න උත්තරේ. u උක්ත කරගත්තා. එහෙනම් මොකද්ද මේ පුතේ උක්ත කරනවා කියලා කියන්නේ සමීකරණ එකක් ගියා. එයා වම් පැත්තේ හෝ දකුණු පැත්තේ තනි වෙනවා ඒ රාශිය. භෞතික රාශිය මේ පැත්තේ තනි වෙලා ඉතුරු අගයන් සමාන කිරීම ලකුණෙන් එහා පැත්තට දානවා. හරි. ඒක තමයි උක්ත කරනවා කියන්නේ. දැන් මම බෝඩ් එකේ කලින් ඉඳන්ම ඔන්නවට ගානක් දීලා තියෙනවානේ. දැන් උක්ත කරන එක අපේ දුවා දරුවා ඕන දැන් දැනගත්තා. හරිද? දැන් දන්නවා කොහොමද උක්ත කරන්න ඕන කියලා. දැන් ඊළඟට තියෙන එක තමයි දැන් අපිට මේ ගණන් වල උක්ත කරනවා විතරක් නෙමෙයි තව අපිට තව චුට්ටක් ගාන සංකීර්ණ කරනවා. මොකද්ද? මේ නොදන්න රාශීන් වලට අගයන් දීලා තියෙනවා. මේ බලන්න. v වලට අගයක් දීලා තියෙනවා. u වලට අගයක් දීලා තියෙනවා. s වලට අගයක් දීලා තියෙනවා. අන්න. දැන් අපි තුනකම දන්නවා මේ. නොදන්න අඥාත පද තුනකම අපි දන්නවා. හැබැයි මේවා දැන් අඥාතයි කියන්න බෑ. භෞතික විද්‍යාවේ නම් අපි මේවට ප්‍රවේගය, ආරම්භක ප්‍රවේගය, අවසාන ප්‍රවේගය, ත්වරණය කියනවා. හැබැයි දැන් ඔයාලා ඉන්න දුවා දරුවෝ දන්නේ නැනේ මේ වගේ. එතකොට දැනට ඔයාලා හිතාගන්න මේ නොදන්න පදයක්. හරි.
කොහොමත් අපි ඒකේ අගයක් දන්නේ නැහැ. ඒනට භෞතික විද්‍යාව ඉගෙන ගන්නයි දන්නා මේ v එකකින් කියන්නේ මේ සමීකරණ දැක්කම එයාලා අඳුරනවා. හරිද? දැන් ඔයාලා එහෙම හිතන්නකො මේක දැන් නිකන් මේ සූත්‍රයක්. සූත්‍රය උන අගයන් ටිකක් දීලා තියෙනවා. ආදේශ කරන්න මේ v සමානයි 10, u සමානයි 10, u සමානයි 0, s සමානයි 10 ඔන්න දීලා මේ මොකද්ද? ඒ සමානයි ප්‍රශ්නාර්ථ ලකුණක්. ඒ කියන්නේ මොකද්ද? s වල අගය හොයන්න කියන එකයි කරන්නේ. හරි. දුවේ මේක මේ ඒ වල අගය හොයන එක ක්‍රම දෙකකට පුළුවන්. හරි. ඒක දුවේ පුතේ අපේ ප්‍රශ්නෙන් අහන විදිහත් එක්කත් වෙනස් වෙනවා. හරි මම ක්‍රම දෙකටම කියලා දෙන්නම්. කොහොමද සූත්‍රවල දැන් මෙහෙම දීලා නොදන්න පදයක් දීලා ඉතිරි අගයන් දීලා තිබ්බම නොදන්න පදයේ අගය හොයන්න කියන එක. හරි. ඉස්සරහම පළවෙනි වැඩේ තමයි අපිට පුළුවන් සූත්‍ර දැන් අපිට ඒනේ හොයාගන්න ඕනේ. එතකොට දුවේ පුතේ අපි ඒ උක්ත කරගත්තොත් ඒ කියන්නේ ඒ කියන අගය සමාන කිරීමේ ලකුණෙන් කොයි පැත්තක හරි එක පැත්තක තනි කරගත්තොත් අපිට ලේසියිනේ. මොකද නොදන්න පද එක පැත්තක තියෙනවා දන්න පද ආදේශ කරන ටික ඔක්කොම සමාන කිරීමේ ලකුණෙන් එහා පැත්තේ තියෙනවා. අගයන් ටික ආදේශ කරලා සුළු කරලා ගන්නයි තියෙන්නේ. ලේසියිනේ. හා. එහෙනම් ඒ වැඩේ අපි ඉස්සරවම කරමු. ඔන්න පළවෙනි වැඩේ. එහෙනම් මොකද කරන්නේ? අපිට හොයන්න තියෙන පදය මේ සූත්‍රේ උක්ත කරනවා. තනි කර ගන්නවා එක පැත්තක. හරි. දැන් බලන්න ඒ ඉන්නේ මේ පැත්තේ. සහ මෙතන ධන ඒ දෙකයි ඒස්නේ. එතකොට අපිට ලේසි මෙයා මේ පැත්තෙම තියාගෙන ඉතුරු ඒවා සමාන කිරීමේ ලකුණෙන් එහා පැත්තට යවන එක. හරි. එහෙනම් අපි යවමු. එහෙනම් බලන්න ඉස්සරහම අපි මොකක්ද යවන්නේ මේ වගේ සමීකරණයක මම කලින් වීඩියෝ එකක් කියලා දීලා තියෙනවා. ඉස්සරහම එකතු වෙලා ඉන්නවා නම් ඒ අගයට අපි යාළුවෝ තමයි ඉස්සරහම යවන්න ඕනේ. හරි. දැන් මෙතන ඉන්නේ u වර්ගය. ඒ කියන්නේ u ඒවා දෙකක් ගුණිත වෙලා ඉන්නේ. හරි. ඒක එහෙනම් අපි ඉස්සරහම යමු මේ පැත්තට. එහෙනම් මොකද වෙන්නේ? මෙතන ඉන්නේ ධන u වර්ගය. එහා පැත්තට යනකොට මොකද වෙන්නේ? ඍණ u වර්ගය බවට පත් වෙනවා. අර අගේ හැම මෙයා ඉන්නවා වෙනසක් වෙන්නේ. මෙයා ඔන්න එහා පැත්තට ආවා. හරි. සමානයි 2as. ඔන්න අපි පළවෙනි ස්ටෙප් එක කරා. හරි. ඊළඟට අපි යවන්න ඕනේ කවුද? අපි ඊළඟට යවන්න ඕනේ දැන් ඒනේ තනි වෙන්න ඕනේ. දෙකත් යවන්න ඕනේ. s යවන්නත් ඕනේ. මේක දුවේ පුතේ අපිට ඉස්සර මොන දෙක යවලා එහෙම යවන්නත් පුළුවන්. ඊට පස්සේ s යන්න පුළුවන්. එහෙම අපිට පියවර ගන්න වැඩි කරලා කාලේ නාස්ති කරගන්න ඕම නෑනේ. හා. එතකොට අපි දන්නවා මෙතන අපින් දැන් යවන්න ඕන 2 සහ s. මේ දෙකම එකපාර යවන්න පුළුවන්. ඇයි හේතුව? මේ ඉන්නේ ಗುಣ වෙලා. එතකොට මෙයා දැන් එක පදයක්. හරිනේ. සහ ඇතුලේ අගයන් ಗುಣ වෙලා ඉන්නේ. එහෙනම් දැන් මොකද අපි කරන්නේ ඊළඟ ස්ටෙප් එක විදිහට? අපි මෙන්න මේ නොදන්න ඒ කියන්නේ අපි දැන් ඉවත් කරගන්න ඕනේ දැන් ಗುಣ වෙලානේ තියෙන්නේ. එහෙනම් ಗುಣ වෙලා තියෙන එකක් එහා පැත්තට යවන්න නම් බෙදන්න ඕනේ. හරි. එහෙනම් මොකද කරන්න ඕනේ? දැන් අපි යවා ගන්න ඕනේ මේ අගයන් දෙක. 2 සහ s. ඔන්න. මේ අගයන් දෙක බෙදනවා ඔන්න. මේ පැත්තේ බෙදන්න ඕනේ. ඇයි ඒ? මම කලිනුත් කියලා දීලා තියෙනවා දූ දරුවන්ට කලින් වීඩියෝ බලලා තියෙනවා නම් සමීකරණයක් මේ දීලා තියෙනකොට මේ පැත්තේ තියෙන අගයන් වලට මේ පැත්තේ තියෙන අගයන් හැමතිස්සෙම සමානයි. සමතුලිතයි නිසා තමයි සමාන කිරීම ලකුණු දීලා තියෙන්නේ. දැන් අපිට අපේ ගණන් හදාගන්න උවමනා නිසා මේ ලකුණු එහාට මෙහාට යවනවා නම් හොඳට මතක තියාගන්න ඕනේ. ඒ යවන්න අපි යොදනවා නම් බෙදිලා හරි අඩු කරලා හරි ඒ අපි දාන එක මේ දෙපැත්තටම සමානව යොදන්න ඕනේ. එතකොට තමයි සමීකරණ හැමතිස්සෙම අපිට සමාන කිරීමේ ලකුණ දාලා ගාන හදාන් ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් මොකද වෙන්නේ? මේ බලන්න දැන් බෙදෙනවා මේ තියෙන දෙකට මේ දෙක කැපිලා යනවා. බෙදීමකදී උඩ යට ಗುಣ වෙලා තියෙනවා. පුතේ එකතු වෙලා තියෙනවා නම් මෙහෙම කපන්න බෑ. මෙයාලා ඉන්නේ ಗುಣ වෙලා මෙතන උඩ ಗುಣ වෙලා මේ දෙන්නත් ಗುಣ වෙලා. පද දෙක බෙදිලා. ඒ නිසා අපිට සමාන අගයන් කපලා අයින් කරන්න පුළුවන්. මේ s වලට s කපනවා. අන්න දැන් මොකද උනේ දුවේ පුතේ? ඒ ඉතුරු වුණා. ආයේ මෙහිසුළු කරන්න කිසිම දෙයක් නැහැ. එහෙනම් අවසානයේ ඒ වලට උත්තරයක් එනවා. අපිට ඕන නම් දැන් අපි ගොඩක් දන්නේ මේ පැත්තෙන් ගාන හදන එක තනි කරගන්න එකට මම මේ පැත්තට ගන්නම් ඒ හින්දා. නැත්තම් අනිත් පැත්තේ තිබ්බත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ සමානයි v වර්ගයේ ඍණ u වර්ගයේ බෙදීම 2
S. ඔන්න අගේ ආදේශ ආවා. ඔන්න ආව දැන් අපි ගානට මොකද්ද කරගත්තේ? A වල අගේ හොයන්න තිබ්බේ අපි සූත්‍රයේ උක්ත කරගත්තා. හරි. දැන් මොකද කරන්න තියෙන්නේ? ගාන දීලා දිනවා V10යි U බිඳුවයි S 10යි. දැන් මොකද කරන්න තියෙන්නේ? මේ පැත්තට අගයන් ටික ආදේශ කරනවා. හරි. A සමානයි V වර්ගය කියන්නේ පුතේ V කියන්නේ 10යි. V තමයි දීලා තියෙන්නේ 10යි. V වර්ගය කියන්නේ එහෙනම් 10 වර්ගය වෙන්න ඕනේ. ඔන්න දුවේ පුතේ ඔයාලට තව අමතක වෙන තැනක් ඔන්න ඕක. සමහර තැන්වල මේ අපිට දීලා තියෙන්නේ V වල අගය. V වර්ගය නෙවෙයි. එහෙනම් අපි නිකම්ම කෙලින්ම 10 දාන්න තිබ්බා. අපිට දීලා තියෙන්නේ V වල අගය. දැන් මේක වෙලා තියෙන වර්ග වෙලා තියෙන. දැන් මේ V වර්ගය කියන්නේ මෙයා ඉන්නේ කොහොමද? V වැඩි කිරීම V විදිහට. එහෙනම් දුවේ පුතේ දැන් V 10යිනේ. ඒ කියන්නේ මෙයා ඉන්නේ 10 වැඩි කිරීම 10. ඒ කියන්නේ 10 වර්ගය විදියට ඉන්නේ. ඒ හින්දා තමයි මම මේක මෙතෙන්ට ආදේශ කරේ ඒ විදියට. තේරුණානේ? හා. ඒ වගේම ආදේශ කරනවා U වර්ගයට. U කියන්නේ බිඳුවයි. හැබැයි වර්ගය තියනවානේ බිඳුවේ වර්ගය. බෙදීම 2 දැන් මේ 2යි S කියන්නේ මෙයා ඉන්නේ ಗುಣ වෙලානේ ඇතුලෙන් අපි එහෙම තිබ්බට අපි කියන ಗುಣ කිරීම දානවා. S කියන්නේ පුතේ 10යි. හරි. ඔන්න දැන් අපි අගයන් ආදේශ කරගත්තා. හරි. හරි. ඔන්න අගයන් ආදේශ කරගත්තා. දැන් මොකද කරන්න තියෙන්නේ? සුළු කරන්නයි තියෙන්නේ. A සමානයි 10 වර්ගය. ඒ කියන්නේ 10 වැඩි කිරීම 10. කීයද? 100යි. බිඳුවේ වර්ගය කීයද? බිඳුවේ වර්ගය. පුතේ බිඳුවේ වර්ගය කියන්නේ බිඳුව වැඩි කිරීම බිඳුවනේ. බිඳුව කොච්චර සංඛ්‍යාවකින් මොන බිඳුව වැඩි කිරීම බිලියනය බිඳුව වැඩි කිරීම ට්‍රිලියනය කොච්චර අගයකින් ගුණ කරත් උත්තරේ හැමතිස්සෙම වෙන්නේ කීයද? බිඳුව. බෙදීම දෙවරක් 10 කීයද? 20යි. හරි. දෙවරක් 10 20යි. පුතේ මම මේ පැත්තෙන් ගාන හදන්නම් පල්ලට යන්න. පේන්නේ නැති හින්දා. හරි. ඔයාලා පල්ලට හදන්න ඕනේ. 100න් බිඳුවක් අඩු කරාම කීයද? බිඳුව කියන්නේ කිසිම අගයක් නැහැ. ඒකට ධනත් නැහැ ඍණත් නැහැ. ශුන්‍යයි. බිඳුවයි. උදාසීන නිකම්ම ඔහේ තියෙන අගයක්. එතකොට ඒකෙන් මොකක්වත් අඩු කරා කියලා මේ 100ට අගය අඩු වෙනවා හෝ වැඩි වීමක් සිද්ධ වෙනවද? වෙන්නේ නැහැ. කෙලින්ම අගය කීයද? 100ම තමයි. බෙදීම 20. ඔන්න ගණන් වලදී අපි දන්න දෙයක් කෙටි ක්‍රමයක් ඉක්මනට කපලා දාන්න පුළුවන් මොකද්ද? මේ වගේ අගයන් දෙකක් බෙදීමේදී අගයන් දෙකේම අගට බිඳු තියනවා නම් අපිට මේ විදිහට මේ බිඳුව මේ බිඳුව කපලා අයින් කරන්න පුළුවන්. හරිද? බෙදීමේදී විතරයි. හරි. අනික තනි සංඛ්‍යා දෙකක් තියෙනවා. හරි. ಗುಣ වෙලා තියෙද්දිත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙහෙම තියෙද්දිත් කපන්න පුළුවන්. ಗುಣ වෙලා තියෙද්දිත් කපන්න පුළුවන්. හරි. ඊට පස්සේ 10 දෙකෙන් බෙදුවා කියන්නේ කීයද? 5යි. එහෙනම් පුතේ උත්තරේ කීයද? මම මෙතනින් දාන්නම්. එතනින් පේන්නේ නැති වෙයි. මම මෙහෙන් දාන්නම් දුවේ පුතේ. A සමානයි 5යි උත්තරේ. හරි. එතකොට උත්තරය ආව අවසානයේ කීයද? A සමානයි 5යි. හරි. මේ මං කියව එක විදිහක්. දැන් අපේ දුව පුතාට මේ විදිහට අගයක් දීපුවම නොදන්න පදයක් දීලා තිබ්බොත් මොකද ඔයාලට කරන්න පුළුවන්? සමීකරණය උක්ත කරගන්නවා මේ වගේ. ඊට පස්සේ අගයන් ආදේශ කරලා සුළු කරගන්න පුළුවන්. දැන් මං කියන්නේ තව ක්‍රමයක් තියෙනවා කියලා. තව ක්‍රමය කියන්නේ මෙහෙමයි. මේක ගොඩක් හොඳයි. හොඳට ගණන් හදන්න, හොඳට සුළු කිරීම එක්ක හොඳ අවධානයෙන් අනිත් අයට බැරි නෑ නෙමෙයි. යාලට උත්සාහ කරලා වැඩේ කරගන්න පුළුවන්. හැබැයි සුළු කිරීම හොඳට මේවයි ගණිතමය සුළු කිරීම ටිකක් හොඳට පුළුවන් අයට මේ වැඩේ ඇත්තටම හොඳයි. ලේසි වැඩක්. මේ ඊළඟ ක්‍රමය. මොකද ඊළඟ ක්‍රමය? ලොකු දෙයක් නෙවෙයි. අපි දැන් මේ සමීකරණය උක්ත කරගෙන ආවේ. සමීකරණය උක්ත කරලා නොදන්න හොයන්න තියෙන පදේ උක්ත කරගෙන එහෙමනේ ආවේ. දැන් මෙතන එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද කරන්න ඕනේ? නොදන්න පදයෙන් තියෙන අපි කෙලින්ම උක්ත කරන්න යන්නේ නැතුව කෙලින්ම සමීකරණයට අගයන් ටික ආදේශ කරගන්නවා. ආදේශ කරගෙන සුළු කරගෙන යද්දී ඒ වෙලාවට අරක ඔටෝමැටිකලි උක්ත කරගන්න පුළුවන් අපිට සමීකරණ. ඔම් බලන්න ගාන හදනකොටම හරි. දැන් මොකක්ද තියෙන්නේ? v වර්ගය සමානයි u වර්ගය ධන 2as.
අපි අර වගේ දැන් ඒ උක්ත කරන්න යන්නේ නැහැ. මොකද කරන්නේ? අගයන් ටික ආදේශ කරනවා. v කියන්නේ 10යි. එහෙනම් මෙතන 10 වර්ගය. u කියන්නේ කීයද? බිංදුවයි. බිංදුවේ වර්ගය. ධන 2 වැඩි කිරීම. a කියන්නේ තමයි ඒක තමයි අපි හොයන්න ඕනේ. s කියන්නේ කීයද? 10යි. ඔන්න. දැන් දන්නවා 10 වරක් 10. ඒ කියන්නේ 10 වර්ගය කියන්නේ 10 වරක් 10යි. 100යි. හරිද? බිංදුවේ වර්ගය. ඒක අපි දන්නවා කලිනුත් කිව්වා කොච්චර මේවා කරත් බිංදුවයි. ඒක නොලියුවත් කමක් නැහැ. කිසිම අගයක් නැහැනේ. හරි අපි කෝකටත් දාගමුකෝ. දාන්න. 2යි a10. හරි. 2යි a10 නෙමෙයි අපි දන්නවා 2 සහ 10 ගුණ වෙලා තියෙන අපිට ඒ දෙක ගුණ කරගන්න පුළුවන්. 2 වරක් 10 20යි a. දැන් ඔයාලට පේනවා මේ බිංදුවේ කිසි අගයක් නැහැ. ඒක කලින් එකේ නොලියුවත් කමක් නැහැ. 100 සමානයි 20යි a. අන්න. දැන් අන්න අර උක්ත කරන එකේ පොඩි වැඩක් ආවා. දැන් උක්ත කරන එක ලේසියිනේ. දැන් කලින් එකේ නම් අපි මේ අර අගයන් අර පැත්තට යවලා බෙදලා ටිකක් ලොකු වැඩක් තිබුණානේ. හැබැයි මෙතන අගයන් ටික ආදේශ කරන් එද්දී කෙලින්ම අපි දන්නේ නැතුව ඒ වලට 20 විතරයි තියෙන්නේ. ඒ කියන්නේ 20 අගය විතරයි ඉවත් කරන්න තියෙන්නේ ඒ උක්ත කරාම. එහෙනම් මොකද කරන්න ඕනේ? 20 සහ ඒ ඉන්නේ ගුණාකාරයක් විදිහට. එහෙනම් 20 අපි සමාන කිරීම ලකුණෙන් එහා පැත්තට යවන්න නම් ඒකේ විරුද්ධ පැත්ත මොකද්ද? බෙදන්න ඕනේ. බෙදනවා 20. දැන් මොකද වෙන්නේ? මේ උඩයි යටයි 20ට 20 කැපෙනවා. a සමානයි බිංදුවට බිංදුව කැපුණා. මෙතකොම 5යි. a සමානයි 5යි. දැන් දුවේ පුතේ දැක්කද? කලින් එකේද අපිට බෝඩ් එකේ ඉඩක් නැති වුණා. ගිහිල්ලා අපි මේ පැත්තට පවා ආවා. හැබැයි මෙතනදි මේ අගයන් ටික ආදේශ කරගත්ත ගමන්ම උත්තරේ පියවර කීයද? 1යි 2යි 3යි 4යි. පියවර 4කින් පස්සේ ආවා. දැන් ආරකේ අපි උක්ත කරගෙන එහෙම ආවා. හැබැයි දුවේ පුතේ මෙහෙම එකක් තියෙනවා. අපිට ගාණ කිව්වොත් අගය ගණන් වල එන්න පුළුවන්. දැන් මේ a වල එක උක්ත කරලා ඊට පස්සේ අගය ගන්න කියයි. එතකොට දුවේ පුතේ මේ වැඩේ කරන්න එපා. මොකද දන්නවද දැන් අපිට උක්ත කරන එකටත් වෙනම ලකුණු දෙන්න පුළුවන්. ඊට පස්සේ අගයන් ආදේශ කරනකොටත් වෙනම ලකුණු හම්බ වෙන්න පුළුවන්. එතකොට ඒ තැන්වලදී මේ වැඩේ කරන්න. හැබැයි කෙලින්ම මේ වගේ සූත්‍රයක් දීලා අගයන් ටික දීලා ඒ හොයන්න කිව්වොත් ඔයාලා මේ විදිහට හදනකොට ගාන හරි. හරි. ඔන්න දුවේ පුතේ එහෙනම් අපි අද ඔන්න ඉගෙන ගත්තා සූත්‍ර පාඩමේ සූත්‍රයක් කියන්නේ මොකද්ද? සූත්‍ර උක්ත කරන්නේ කොහොමද? සූත්‍රයක් උක්ත කරනවා කියන්නේ මොකද්ද? සූත්‍රය උක්ත කරගත්තේ කොහොමද? ගණන් ඇසුරෙන් නේද? ගණිතමය ක්‍රම ඇසුරෙන්. ඊට පස්සේ අපි ගානක් හැදුවා මේ වගේ අගයන් ටික දීලා ඊට පස්සේ එක පදයක අගයක් හොයන විදිහ. හරි. මම හිතනවා දුවේ පුතේ ඔන්න 10 වසරේ දුවල පුතාලට වගේම අනිත් දූ දරුවන්ට මේ වීඩියෝ එක බලන ඕනම කෙනෙක්ට සූත්‍ර පාඩම මේ උක්ත කරන කොටස සහ අගයන් ආදේශ කිරීම ඔයාලට තේරෙන්න ඇති කියලා. ඒ වගේම දුවේ පුතේ පොඩි ඉල්ලීමක් කරන්නත් තියෙනවා. ඔයාලට මේ වගේම වීඩියෝ තව එක දිගට එවලෙම බලන්න ඕන නම් අපේ YouTube channel එක Learning Lab YouTube channel එක subscribe කරලා තියාගන්න සහ bell icon එක all click කරලා තියාගන්න. එතකොට ඔයාලට එවලෙම සියලුම වීඩියෝ අපි දාන සැනින් ඔයාලට බලලා මේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ මේ වෙනකොට මම විශේෂ වැඩපිළිවෙලක් කරන් යනවා ලංකාවටම ඔන්ලයින් වැඩපිළිවෙලක්. 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ගණිතයේ විෂය දාන්න සියලුම දූ දරුවන්ට ඕනෑම දුවදරුවෙක්ට එන්න පුළුවන් අපේ ඔන්ලයින් ෆ්‍රී පන්තියට. මේක දුවේ පුතේ අගෝස්තු මාසයේ පුරාවටම ඔයාලට තියරි පන්තිය ෆ්‍රී අපි කරනවා. ඊට පස්සේ අපි පොඩි ගෙවීමක් එක පන්ති ඉදිරියට යනවා. නමුත් ඔයාලට මේක ඇවිල්ලා මේ අගෝස්තු මාසයේ ඇවිල්ලා ඔයාලට වැඩේ තේරෙනවා නම් අපි කියලා දෙන විදිහ කොහොමද ගණිත ක්‍රමත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් නම් අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි ඕනම කෙනෙක්ට YouTube live stream එක ඔස්සේ තමයි අපි ෆ්‍රී පන්තිය කරන්නේ. ඕන කෙනෙක්ට ඇවිල්ලා සහභාගී වෙන්න පුළුවන්. මේකේ පළවෙනි වීඩියෝ එක මම description එකේ වීඩියෝ එක attach කරන්න පන්ති පිළිබඳ විස්තර තියෙනවා. ඒ වගේම දුවේ පුතේ ඔයාලට මේ විදිහට ඔන්ලයින් පන්තිට සහභාගී වෙන්න ඔයගොල්ලෝ කැමති නම් 078 42 69 784 WhatsApp message එකට ඔයාලගේ නම සහ වසර දාලා message එකක් එවන්න.
එහෙම නැත්නම් පුතේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් link එකක් Google form එකක්. ඒකේ විස්තර ටික පුරවලා තියන්න අපි ඔයාලව සම්බන්ධ කරගන්නවා group වලට add කරගන්නවා. අපිත් එක්ක පන්ති වලට සහභාගී වෙන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ අද ඔයාලට මම විශ්වාස කරනවා සූත්‍ර පාඩම උක්ත කිරීම සහ ඒ ඇසුරින් සුළු කිරීම පිළිබඳ වැඩේ තේරෙන්න කියලා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙමු. ජය වේවා.